සුබ දවසක් සියලුම දෙනාට. ඔන්න මම අද ගෙනාවේ කලින් ගෙනාපු රේන් ගන් වීඩියෝ එකේ දෙවන වීඩියෝ එක. ඉතින් අපි මේ ප්ලේලිස්ට් එකෙන් කතා කරන්නේ මේ එකම ෆාම් එකක් ඇතුලේ කරපු ඉරිගේෂන් සිස්ටම් 4න් ස්ප්‍රේ ඉරිගේෂන් සිස්ටම් එක ගැන. ඉතින් ඔයා මේ රේන් ගන් එක සවි කරන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක අනිවාර්යෙන්ම බලලා ඉන්න. ඒකේ link එක මම මේ description එකේ දාලා තියන්නම්. ඉතින් ඒ වගේම තමයි වෙනද වගේ මතක් කරනවා ඔයාගේ ගාඩන් එකට ඒ වගේම ඔයාගේ වගාවට තනියෙම ඉරිගේෂන් සිස්ටම් එකක් සවි කරගන්න කැමති කෙනෙක් නම් අපේ YouTube channel එක දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හරි එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් අපි මේ සිස්ටම් එක දාන්නේ කෙසෙල් වගාවකට. අපි මේ සිස්ටම් එක සවි කිරීමේදී අපිට PVC outlet එකක් දීලා තියෙනවා. අපි දැන් දන්නවා මේ PVC සහ LDP බට එකට කනෙක්ට් කරගන්න මේ විදිහේ මේල් කනෙක්ටර්ස් පාවිච්චි කරනවා කියලා. හරි ඉතින් අපි මෙතනදී අඟල් 1.5 මේන් ලයින් එකත් අඟල් භාගෙ ලැටරල් ලයින් එකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් අපි මෙතනදී මේ සිංගල් ක්ලෑම්ප් මේන් ලයින් එකට කනෙක්ට් කරගෙන ඒ හරහා තමයි මේ ලැටරල් ලයින් වලට සප්ලයි එක දීලා තියෙන්නේ. මෙතනදී අපි මේ ක්ලෑම්ප් එක සවි වෙන කොටස මේ විදිහට සිදුරු කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහේ මේල් කනෙක්ටර්ස් වලින් තමයි මේ ලැටරල් ලයින් ටික කනෙක්ට් කරගන්නේ. අපි මේ විදිහට කනෙක්ට් කරගත්ත ලැටරල් ලයින් ටික අපි මේ පෙළපෙළි ටික අනුව දාගෙන තියෙනවා. ඔන්න අපි දැන් මේ J-Spike ස්ප්‍රේ ටික මේ ලැටරල් ලයින් වලට කනෙක්ට් කරගන්න යන්නේ. ඉතින් අපි මෙතනදී මේ විදිහේ හෝල් පන්ච් එකකින් මේ පයිප් එක පන්ච් කරලා ඒ සිදුරු වලට මේ ස්ප්‍රේ නොසල් ටික කනෙක්ට් කරගන්නවා. ඉතින් අපි මේ විදිහට කනෙක්ට් කරගත්ත මේ පයිප් ලයින් ටික අවසානයේ මේ ඩිස්කනෙක්ට් කනෙක්ටර් වලින් මේ විදිහට අපි ලයින් එක ඩිස්කනෙක්ට් කරගෙන තියෙනවා. ඉතින් ඔන්න අපේ සිස්ටම් එකේ වැඩ ටික දැන් අවසానයි. අපි දැන් බලමු මේ සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියලා.